මේ ක්‍රිමිනල් එක මම විස්තර ඔක්කොම කියන්නම්. මැච් එකක් ගමු. ෆයිනල් ගෝල් බණ්ඩල්. මෙන්න මේ ගෝල් ක්‍රිමිනල් එක එන්නේ කවද්ද කියලායි මේ ක්‍රිමිනල් ඔයාට ඔක්කොම දැනගන්න ඕනේද? Belong, tell my thoughts to move along, push myself to be the best, die with no regrets, live with every breath, see my message start to spread, and I had so many dreams. දැන් නම් ලයිව් මරු සඳුව කියලා දානවා ආදරෙයි බං. කට්ටියම බලන්න මචං මේ ගෝල්ඩන් එක ගැන මචං කට්ටියට අප්ඩේට් එකක් ඕනේද? ගෝල් ක්‍රිමිනල් එක ගැන තමයි. ගෝල්ඩන් ක්‍රිමිනල් එක ගැන මචං ගෝල් ක්‍රිමිනල් එක ගැන ඔයාලට අප්ඩේට් එකක් ඕනද කට්ටිය? මොකද කියන්නේ කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. one was duo කොහක සාදුලු ඔව් පට්ට කොහකයි මචං කාටවත් උදව් කරලා නැහැ. මචං කාටත් කිසිම කෙනෙක්ට උදව් කරලා නැහැ මචං. මං තනියෙන් මචං බුදු වෙච්ච සීන් එකක් තියෙන්නේ මචං. හරිද? ක්‍රිමිනල් ගැන දැනගන්න ආවේ. මර්සි දාන්න එපා සඳුවේ තම්බ්නෙල් එකට දාලා. නෑ මර්සි නෙමෙයි ඔක්කොම කියන්නම් බා. ඩේට් අනම්මන ඔක්කොම කියන්නම්. ඩේට් එකයි ඔක්කොම ඩේ කියන්නම්. අයියේ කවුද නැති වෙලා ඉන්නේ නිවුස් වලත් ගියා. අඩේ ඒ කියන්නේ බං මම අඳුරන්නෙත් නෑ. ෆුකෝකවල සෑහෙන්න දුරයි. ඒ වුණාට මචං මම මේ තරු මැසේජ් එකක් දාලා අහලා තියෙනවා මේ ඩිපෙන්ඩ් වීසා එක ගැනත් මචං. හරිද? මේ කියන්නේ පට්ටම හොඳ කොල්ලෙක් මචං. පට්ටම හොඳ කොල්ලෙක්. ඔය අපිත් ඒ chat කරපු chat එකේ මචං ස්ක්‍රීන් රෙකෝඩ් එකකුත් දාලා තියෙනවා. පට්ටම අහිංසක කොල්ලෙක්. අර බං කිරි වැඩ නැති මචං පට්ටම අහිංසක කොල්ලෙක්. හරිද? අවුරුදු 5ක් විතර අවුරුදු 4-5ක් විතර බලාගෙන ඉඳලා කෙල්ලවත් මේ රටට අරගෙන තිබ්බා. ගිය අවුරුද්දේ 7 වෙනි මාසේ හරි 8 වෙනි මාසේ හරි මතක විදියට. ඉතින් ඒ කෙල්ල ඇවිල්ලත් මචං වැඩි කාලයක් නැහැ. ඉතින් මේ කොල්ලා ඒ වණ්ඩි අරගෙන හරිද BMW RR 1000 S එකක් හරි ඔන්නෝම එකක් මොකක් හරි හරිද මේ අරගෙන මචං මේ පැය 24ක්වත් ගිහිල්ලා නැහැ ඉතින් බා. ඒකෙම ඇක්සිඩන්ට් එකක් වුණා කියලා තමයි කියන්නේ. ඉතින් පව් බං. ඇත්තරම අහිංසක කොල්ලෙක්. ඒ කොල්ලා හීනෙත් එක්කම යන්න ගියා බං. එලගිරි. අපට අදාර ජීන්නවා. හලෝ මගේ රත්තරම් මිතුර. මොකද වෙන්නේ? හලෝ සඳුවයියේ. මොකද වෙන්නේ? හලෝ. හලෝ. වැඩෝ මොකද වෙන්නේ බෝඩරේ? බෝඩරේ නම් මොකුත් වෙන්නේ නැහැ. බෝඩරේ ෂේප් එක යනවා. ඔය පැත්තේ මොකද වෙන්නේ? මේ පැත්තේ අවුලක් නැහැ. ඔය පැත්තේ පරිස්සමට ඉන්නවද? අඩේ මේ ක්ලේම් අඩේ මේ මයි කනෙක්ෂන් අවුලක් තියනවාද? අද සැපම අවුලක් තියෙන සීන් එකක් තියෙනවා. කොහොමද හම්බලා? මේ සිග්නල් කණු කොහෙන්ද බම් පෙන්න? ඒකත් අවුලක් නැහැ තියනවා සිග්නල්. මවුස් බග් එක එනවා බා. මවුස් බග් එක එනවා. මේ ඇහෙනවද? කට්ටියටම ඇහෙනවනේ. සඩෝ ඇහෙනවද? ඒස් ඇහෙනවද? අයියේ ඒස් ඇහෙනවද? ඇහෙන සඳුවා ඕ පොඩි කතන්දරයක් තියෙනවා කතා කරගන්න ලයිව් එකේ ඉඳලා එල එල මේ ස්කිල් ටික දාගනි. අද කවද්ද ඉරිදා නේ උඹලා හෙට වෙනකන් ඉන්න ඕනද බයි ඉතින් කිට් ගන්න? කිට් ගන්න කියන්නේ ෂැඩෝ අයියෝ ඕමිද මට කිට් දීලා ඒ කියන්නේ ක්‍රිමිනල් එක එනවද බහෙට? මේ ක්‍රිමිනල් එක මම විස්තර ඔක්කොම කියන්නම්. මැච් එකක් ගමු. මැච් එක ගහලා ලොබියට ආපුවම මචං සම්පූර්ණ කියන්නම් ඈ. සම්පූර්ණ කවද්ද දෙන්නේ ගෝල් ක්‍රිමිනල් එක. ගෝල් ක්‍රිමිනල් එකේ මචං එන්න තියෙනවා කොහොමද මම බලනකම් ඈ. අනිත් ඉන්නේ නේ ගෝල් අනිත් දෙන්නේ නැහැ බා. එහෙනම් ලේන ජම්බු ගහේ ආයනගේ ගෝල් ක්‍රිමිනල් එකේ මචං එන්න ගෝල් ක්‍රිමිනල් ඉවෙන්ට් එකේ මචං එන්න තියෙනවා මචං ಜಾති තුනක්. හරිද? එකක් තමයි මචං මේ සර්ෆ් බෝඩ් එක. හරිද? පළවෙනි දේ පළවෙනි එක මචං ගෝල්ඩන් හේස් කියන මචං ෆේඩඩ් ඩීල් එකකට එනවා මචං යජමැටික් එක. ඕම ඉන්න ඔයාලට හරියටම කියන්නම්. පෝස්ටුත් එක්කම පෙන්වන්නද? පෝස්ට් හදලා නැද්ද කොහෙද? මචං එනවා මචං මේ අර කාර් එකක වගේ නැගලා යන මල්ටිපල් ස්කයිවිං කියලා මචං ගැජමැටික් එකක් එනවා. ආපහු මචං ගෝල්ඩන් හේස් කියලා මචං ෆේඩඩ් ඩීල් එකකට එකක් එනවා. ඒක නම් ලොබියට එන එකක්ද කොහෙද? මේ ක්‍රිමිනල් රින් ඉවෙන්ට් එක ගැන කට්ටියට දැනගන්න ඕනේද? රතු ක්‍රිමිනල් ගෝල් ක්‍රිමිනල් අසයිද? අවදාන පික්කෝ නැද්ද බා? මං ගැහුවේ එකෙක්ට වැදුනේ එකෙක්ටනේ. කොහොමද බා එහෙම වුණා? දන්නේ ක්‍රිමිනල් ඔයාට ඔක්කොම දැනගන්න ඕනේද? ක්‍රිමිනල් රතු එක එනවා බා.
ඔක්කොම ටික එන්නේ රතු ක්‍රිමිනල් එක ඔක්කොම එන්නේ නැද්ද කොහෙද ඔබ? දම්පාට එන්නේ නැද්ද කොහෙද? අර රතු පාට ගෙන්න නැති වීවා අරකනේ මනි හෙස්ට්‍රීද මනි හෙස්ට්‍රි නෙමේ මනි හෙස්ට් මනි හෙස්ට් ඒක නෑ තව අර මේ අමුතු පාටකට තිබ්බේ පොළ පාටයි නිල් පාටයි වගේ දිලිසෙන එකක් තිබ්බේ ඒකත් මොකද්ද කොළ පාටයි එහෙම එකක් මන් දන්නේ කාවද ආවා කොහොම එකක්ද බං මොකද්ද පාට ඒක ඔය account එකේ නෑ බං. I need equipment. අනේ ඵලයන් බයි යන්න ඔව් ඔව් ඕක නෑ. මොකද්ද කිට් එක කළු කොණ්ඩෙත් මොකද්ද නෑ ඔයකට කියන්නේ? කළු කොණ්ඩේ දී කාලු කොණ්ඩේ මේ හෙන ගහන්න දාගෙන ඉන්නවා මුගේ පොකට කබරය ගහ ඵලයන් බයි යන්න කලිනුත් තිබ්බා උඹ ඵලයන් බයි යන්න උඹ පොකට ඵලයන් බයි යන්න උඹ දන්න පොක Equipment. උඹ දන්න පොක ඕකේ සුදු කොණ්ඩේ දාගෙන ඉස්සර රෑන් කියලා අනේ පුක කළු කොණ්ඩේ තිබ්බ මන් දැම්මේ නෑ උඹලා අඬයි කියලා ඕ මර්සි පාර තරු ස්ටෝ එක ගැන කියන්නකෝ තරු ස්ටෝ එක ගැන කියන්න දෙයක් නැහැ සුද්දා ඉතින් දන්නෝ දනිති නදන්නෝ අඬති මචං ඒක ගැන කියන්න දෙයක් නැහැ නේ බං සුද්දා කෝච් එනවද? පලිසම ඇතුලෙන් කෝච්චියක් කියලා මචං ඒක ගැන කියන්න දෙයක් නැහැ හැමෝම හොඳ වැඩේ හොඳ වැඩේ හොඳ අනේ උඹට ගැහුවොත් හැක් අර අනේ ඊයා බං ඊයා උඹට ඈ එපා ඔය මොනවාද ඔය ප්ලේ කරන්න මම බැලුවා කවුරු හරි ලයිව් එකක්වත් බලනවාද කියලා බා උත්තෝ ආතල් දෙන්න එපා මට වීඩියෝ උනා පස්සේ ඒ කොහොමද උගේක හරි අඩේ සමාවේ අම්මා අඩේ මට දැක්කේ නෑ මේ අහපන් උඹේ මොනවාද ප්ලේ කරානේ ලයිව් එක ගන්නේ නෑ වොයිස් බෝඩ් එකේ කොහොමද බා උගේ කටහඬම කියන්නේ මූ ඉතින් කැල්ල අරගෙන රිපීට් ප්ලේ කරනවා ඒක තමයි එපා මොනවාද මොකද ඉද බයිද ඇහෙන්නේ ඔබ ඉදා කටවා ගනි මොකද්ද දාව කෑ ගන්න එපා කපනවා නේද දාගෙන? කැපුවා නේද නෙලෝ? ඔය අඩේ ඔය කුප්ප වැඩ කරන්න එපා ඔය I need equipment. ඔයෝ මට ඩීම නෑ කටහඬ නැවුනේ මං ඒකයි ප්ලේ තව එකෙක් හිටියා වගේ වම් පල්ලනවනේ බලන්න ඕනේ බං. ඕකවඩන් අල්ලලා තේරුමකුත් නෑ බා පවුනේ බා ඒ මං ගාවේ තව එකෙක් ඉන්නවා වගේ යන්නේ මම මැරෙයි ඒ ඉන්නේලුත් නෑ අයියෝ සමන්ත මම බේරගන්න අඩේ ඩීමන් ඌට ගන්න එපා ඩීමන් උయ్యෝ අඩේ ඩීමන් Skill on cooldown. Like down. ඩීමන්ට වෙලාවට ඩීමන්ගේ කිල් බින්දුවයි අඩේ ඕකට බින්දුවම තියමන් ඔය ඕකටත් ගාලා දාපන් කව ඔයලා ගාලා දාපන් ඔයලා ගාලා දාපන් කිල් බින්දුව දේවා පිනට අප් කරගන්නවා මචං මගේ නම්බර් එක තියෙනවනේ 076යි 301යි 26යි 40 මචං ගන්න ස්කින් 1200 ගානක්ද කොහෙදෝ තියෙනවා මචං සෝල්තාන් account එකක් ආහිල් අන්තිමට හන්ද දාන්නත් බෑනේ බං දැන්නේ මතක් වුණේ ඒක මේ ඕකට දෙන්න එපා ඕකට කිල් බින්දුවේ තියලා ගහමු මෙතන ඉන්නවා බඩු ඉන්නවා උඹ කෑ ගහ පංචින් පංචිය නෑ දුර වැඩි බං මම ගාලා ඉවරයි ඌට එද්දි අඩේ ඌ සිප් ලයින් එකේ එල්ලුණා නෑ පල්ලහැට ගියා හරි හරි ඩඩෝ ඔය පැත්තට ආවේ බොරුව කරන්න දී නෑ මෙතන සිප් ලයින් එකේ එල්ලලා පල්ලෙන් බැස්සා ඔය කන්ද පල්ලෙන් ඔන්න ඔය පැත්තෙන් ගියේ ගියා හොඳට ඔය ඌ දැකලා ඒ අඩේ අඩෝ ෆක් චික්කේ මචං මේ බලාගෙන ඉන්න සෙට් එකම ලයිව් එකක් ලයික් එකක් දාමු මේ මට ඔයාලගෙන් පොඩි සපෝට් එකක් ඕනේ මං කිව්වනේ හරිද මේ vlog channel එක මචං පට්ට ආසාවෙන් කරන්න හරිද පට්ටම ආසාවෙන් කරන්න ඉතින් මචං subscribe වෙද්දි views එද්දි මචං ආසයි හරිද revenue එක වැදගත් නෑ මචං හරිද ඒක කරන්නේ මචං මේ තප්පරයක් දියා කවන්නේ දාපන් මේ තියන්නේ මචං වීඩියෝ එක හරිද මං යුවා කියද්දි උඹලට පුදුම ඇති
මේ එහෙමයි කියලා ඉතින් කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් මේ වීඩියෝ එකට ගිහිල්ලා ලයික් එකක් දාමු. ලයික් 1k කරමු. පැයක් යන්න කලින් ලයික් 1k කරමු. අනිවාර්යෙන්ම මචං මේ වීඩියෝ එක රීච් වෙනවාමයි. පැයක් ඇද්දි ලයික් 1k වුණොත් අනිවාර්යෙන්ම මචං ලයික් 1k වුණොත් අනිවාර්යෙන්ම මචං වීඩියෝ එක යනවාමයි. 100%ක් ෂුවර්. ලංකාවට ආපුවාම මචං පට්ට vlog ටිකක් ගන්න බලාපොරොත්තු වෙනවා මචං. අපව කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා සෙට් එකක් මේක එකතු කරගෙන පට්ටම වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. මචං තාම ලයික් 317යි මෙන්න තියෙනවා අපේ චූටි ගෙදර. හරිද? අපේ පුංචි ගෙදර. ඉක්මනට රීච් වෙන්න ඕන එකක් තියෙනවා නම් කරමු. වලියක vlog එකක් දාමු. මචං කට්ටියගෙන්ම සපෝට් එකක් ඕනේ මචං පැයක් යන්න කලින් මේ මොකද බං මේ කරන්නේ ගෙරි වනචරයා කෙල්ලෙක් බුදි හරිද Battle in style. සඳුව ලංකාවට නැරබලය පෙන්නයි. මචං උඹලා මොකද කියන්නේ මම මේකේ කිල් 10ක් දැම්මොත් උඹලා අරගේ ලයික් 1k කරනවද මේ මෙතන YT එකේ ඉන්න ඔක්කොම ගිහලා ලයික් එකක් දාලා වනම් ලයික් 1k උඹලා බයයි නේ බං අපි ගේමක් ගහයි ඈ ඉවෙන්ට් එක ගැන කියන්නම් ඉවෙන්ට් එක මචං එන ඩේට් එක කියන්නම් මචං ඔයාලට දැනට ක්‍රිමිනල් එන ඩේට් එක කියන්නම් ක්‍රිමිනල් එක එන්නේ 4 වෙනිදා මචං හරිද ක්‍රිමිනල් එක එන්නේ 4 වෙනිදා ඉවෙන්ට් එක ඔක්කොම පෝස්ට් එකක්ම පෙන්නන්නද මොකද කියන්නේ කට්ටිය මේ මොන චිම්පන්චි එකක්ද බං මම බහින්නේ මේ මොඩරේටර්ස්ලා ඉන්නවනම් කුණුහරුප දාන කට්ටිය යවන්න P90 එක ගනින්කෝ මොකද්ද P90 ඒකෙන් තව එන්න එපයි එහෙම මචං මේ අරුන් නැද්ද බං ජම්ප් පැඩ් එකයි ගහින් වැටිච්ච එකයි නැද්ද අනේ මන්ද බං Got a gun. ඒ වගේ සවුන්ඩ් එකක් කියවම් ඒ වාතලු මේ බලාගෙන ඉන්න කොල්ල කරලා සෙට් එකම ලයිව් එකට ලයික් එකක් දාමු උඩ නේද ඉන්නේ බඩු හරි ළඟේ කා ඩවුන් ඔයි ෆකින් බං මේ ලොල්ලෝ ටිකක් ඉන්නේ මේ ඉන්නවා මතක් කරා විතරයි මේ මුන්නම් බම් මේ වෙන මොක්කෝ හරි කබ්බෝ ටිකක් බං උගෙන හෙල්ත් එක නෑ පොතේ හැටියට මල්ලි ඒ ගහපන් එතනට යමන්ගෝ සපෝට් එක දියන්ගෝ එලා වාසීව මල්ලි එලෝපන් ෂොප් එකට ඇයි ෂොප් එකට ඇයි කොම්ලෝ අර වාහනයක් අරන් කැපෙන උනේ මේනේ නෑ මෙතන තව එකක් හිටියා අඩේ ෂොප් එකට ඇයි බං ෂොප් එකට ඇයි කියපන්ගෝ ඔය උතන ගහපන් දුවනකම් ගහපන් මම මැරිච්ච එකයි දුක ලොල මරපන් එල වාසි 400 දාන්නේ වාසි එල 400 දාන්න වීඩියෝ හදලා තිබ්බ බං ගහලා ඊයා ගල්ලා කාලා මෙතන දුව නමක් නෑ නවක් ගමක් නෑ මේකෙන් බල්ලෝ වගේ කික් කරපු මචං කිල් 10ක් දැම්මොත් උඹලා ලයික් 1k කරනවද මොකද කියන්නේ කට්ටිය මොකද කියන්නේ අර එක පිනට ගහලා කික් කරපෙන්න නේද නෑ KD නැතුව ලොල් එකගේ කික් කරේවා බේ ඔය TDM එකෙන් කික් කරපු බල්ලෙක්ද ඔය ඒ TDM එකෙන් කික් කරපු බල්ලෙක්ද ඔය ලොල් එකගේ කික් කළා හරිද මට ටෝක් දෙනවා මම පැනල්ලු ගහන්නේ චාම්ස්ලු ගහන්නේ චාම්ස් කියපන් උගේ මට එනවා ඉතින් කියන්න උඹත් චාම් පොඩ්ඩක් තියෙනවා මට TikTok හදාගන්න වෙලාවක් තිබ්බනේ මට ටෝක් මට දාපන් එඩිට් නම් දන්නවනේ මෙහෙම කියපන් කට්ටිය ඔක්කොම මචං සට ගාලා මචං කට්ටිය සට සත්ත වඩි වෙන්න මචං ළමයි කට්ටියම ගිහලා මචං ගැම්මක් අල්ලමු මේක ලයික් කරමු කට්ටියම ගිහලා සට ගාලා මචං ලයික් කරමු සුද්දා කට්ටියම සට ගාලා යන්න ඕනේ මතකද මාව කට්ටියම අඩේ තාම ලයික් මචං සුද්දා ලයික් තාම මේ ලයික් මචං එලකිරි කට්ටියම ලයික් 2k කරපු ගමන් මචං gift දෙනවා ඔයාලට අද gift දෙන්න හිතාගෙන ඉන්නේ මචං අමත පදන් වෙන්න හරිද ඔයාලට අමත පදන් එන්න දෙන්න හිතාගෙන ඉන්නේ දෙනවා මචං බර සෙට් එකකට හරිද ඉතින් උඹලා මේ ID දාන්න කලින් මචං ලයික් කරලෙමු ID දාන්න කලින් ලයික් කරලෙමු මචං කට්ටියම ID දාන්න කලින් කට්ටියම ලයික් කරලෙමු
ID දාන්න කලින් කට්ටියම ලයික් කරලා ඉමු මචං. ඒක නම් ආතල් වීඩියෝ එක. ඒක සුපිර්නේ. එඩිට් එකත් මරුනේ. පිට් නේ. පිට්. මචං ඒක පිට් ඈ. ඒක පිට් වීඩියෝ එක මචං. ඒක පිට් වීඩියෝ එක. කට්ටියම ගිහලා ලයික් එකක් දාමු කට්ටිය මයන් ඉතින් ඈ. ලයික් 1700යිද? ලයික් 1700 1800ක් කරමු. 1800 කරපු ගමන් මචං දෙන්නම් gift එක. දීලා මචං මම යන්න ඕනේ නිදා ගන්න යන්න ඕනේ. ඔන්න මචං ඔන්න පින් කරා හරිද? ලයික් 1800ක් කරමු වැඩි ඕනේ. කට්ටිය ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් බලන්න අපේ මේ ඉස්සරහට මචං මේ අවුරුද්දේ අපි මචං මේ ජපානයේ ලස්සනම තැන් වලට යනවා. ලස්සනම තැන් වලට ගිහලා මචං සුපිරි වීඩියෝ සෙට් එකක් ගෙනා. මෙන්න මචං වීඩියෝ සෙට් ලස්සන වීඩියෝ සෙට් එකක් ඔයාලා වෙනුවෙන් අපි ගෙනල්ලා තියෙන්නේ. කට්ටිය ගිහිල්ලා අනිවාර්යෙන් ලයික් එකක් දාලා සෙට් වෙන්න. කට්ටිය මේක ලයික් කරලා ඉතින් ගිලිස් 6යි 50 වෙනකන් ඉන්නේ 50 වෙද්දි 1800 වුණොත් එහෙමයි නැත්තම් හෙට තමයි giveaway ඈ 1800 වුණොත් හරි හරි 1800 එලගිරි ළමයි ID මං අහම්බෙන් තෝරගත්ත ID set එකකට දෙනවා ඔන්න මචං ඔයාලට කියලා දෙන්නම් බැංක් ඔයාලගේ බැංක් ඇප් හරිද මේ මෙතන මේ බැනර් එකක් තියෙනවා පේනවද Nations Direct ඒ කියන්නේ Nation Bank එකේ Nation Trust Bank එකේ NTB මෙන්න මේ Nation Direct කියන ඇප් එක තියෙනවා ඔයාලට සහ NDB Neos ඒ කියන්නේ NDB Bank එකේ NDB Neos ඇප් එක තියෙනවා ඔයාලට සහ BOC Smart Pay BOC Smart Pay එක තියෙන ඔයාට BOC Bank එකේ BOC Smart Pay තියෙන ඔයාට People's Bank එකේ People's Pay තියෙන ඔයාට මෙන්න මේ මාක් කරලා තියෙන තැන QR මාක් ස්කෑන් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා මම දැන් Nation Trust එකෙන් තමයි ඔයාලට gift එක දෙන්නේ හරිද ඔන්න මචං weekly 10ක් දෙනවා හරිද ළමයි weekly 10ක් දෙනවා ඔන්න මේ ඔප්ෂන් එක තමයි select කරන්න ඕනේ මේ තියෙන්නේ pay with iPay bank transfer හරිද ඔන්න ඕකෙන් තමයි මචං ඔයාලට bank transfer කරලා top up කරන්න පුළුවන් හරිද හරිම ලේසි මචං හරිම ලේසි ඔය bank app තියෙන ඔයාලට මේ ලංකා QR option එක click කරා ඔයාලගේ bank app එකෙන් මචං මේ bank app එකට ගියා QR scan කරන option එක ළඟ මචං මෙතන මෙහෙම scan කරන්න විතරයි තියෙන්නේ වෙන කිසිම දෙයක් කරන්න නැහැ හරිද වෙන කිසිම දෙයක් කරන්න නැහැ මචං පට්ටම ලේසි ඔන්න මම scan කරලා තියෙන්නේ payment එක confirm වෙච්ච ගමන් මචං top up එක වැටෙනවා payment එක confirm වෙච්ච ගමන් මචං top up එක වැටලත් ඉවරයි මචං හරිද diamond store වලට වඳින්න ඕනේ නැහැ මචං එක එකාට වැඳ ඉන්න ඕනේ නැහැ bank app එක තියෙනවා නම් bank app එක හරහා මචං QR scan කරන්න option එක තියෙනවා නම් ඔයාලට හැම bank එකකම වගේ මචං QR scan කරන්න මේ app එකක් ඇති හරිද BOC එකේ tab දෙක තුනක් තියෙනවා smart pay එකේ විතරයි පුළුවන් නේද අර smart pay එකේ විතරයි පුළුවන් ඒ වගේ හැම bank app එකකම වගේ තියෙනවා හරිද හොයලා බලන්න මොකද්ද app එක කියලා Nation Trust එකේ මචං මට මතක විදියට Solo කියලා app එකක් තියෙනවා අපි පාවිච්චි කරන Nation Trust app එක නෙමෙයි Solo කියලා එකක් තියෙනවා ඒ වගේ හරිද මේ easy cash wallet එක රීචාර්ජ් කරන්නව තරෝ 5000ක් මේ ඔන්න ළමයි මේ තව ඔයාලට බැංක් එකෙන් ඔයාලට මේ කොහොමද කරන්න කියලා මචං මං කියලා දෙනවා ඔන්න තව එක්කෙනෙක්ට YT එකේ තෝරගත්ත එක්කෙනෙක්ට මචං දෙන්න යන්නේ ඔන්න ළමයි weekly දෙන්නේ කෙලින්ම හරිද මෙන්න මේ මෙතන මේ pay with bank transfer මෙතන option තුනක් තියෙනවා නේද iPay පාවිච්චි කරන කට්ටිය මචං iPay පාවිච්චි කරන කට්ටියට ලේසි iPay එකට ගියාම ඔයාලා iPay හදලා තියෙන phone number එකයි email එකයි ගහපුවම submit දුන්නාම ඔයාගේ iPay app එකට notification එකක් එනවා ඒක accept කරපුවාම මචං එතනිනුත් හරි මෙතන bank app එක ලංකා QR නේ මෙතන pay by account ඕනම account එකකින් දැනට people's පොඩි අවුලක් තියෙනවා මේකේ විතරයි bank card ඕන එකක් වැඩ HMB BOC master card ඇරෙන්න අනිත් ඔක්කොම card option වැඩ මෙතන මේ pay by account එකේ මචං ඔයාලට ඔයාගේ සම්පූර්ණ නම දෙන්න. අනිවාර්යෙන් සම්පූර්ණ නම දෙන්න. ඔයාගේ බැංක් එකට අදාළ බැංක් එකට සමාන බැංක් account එකට සමාන identity card number එක දෙන්න. phone number එක ඔයාගේ හරි phone number එක දෙන්න. මේ තියෙන මගේ phone number එක. මෙන්න මේ වගේ බැංක් එකට අදාළ මචං අනිවාර්යෙන් mail එක මෙතන දෙන්න. හරිද මචං? මෙතන අනිවාර්යෙන් phone number එකයි මේල් එකයි ඔයාගේ බැංක් එකට අදාළ දේවල් තමයි මෙතන දෙන්න ඕනේ හරිද දීලා මෙතන සබ්මිට් දීලා නෙක්ස්ට් දුන්න ගමන් ඔයාගේ OTP එකක් එනවා ඔයාගේ ෆෝන් නම්බර් එකට බැංක් account එකට අදාළ නම්බර් එකට තමයි OTP එක එන්නේ OTP එක දුන්න ගමන් top up එකට යනවා සමහර කට්ටියට OTP numbers 3ක් ආවොත් මෙතන numbers 4ක් ඉල්ලනවා ඉස්සරහට බිංදුව දෙන්න හරිද එච්චරයි ඔන්න මචං මේ QR option එකට තමයි මම ආසම
මේ QR ඔප්ෂන් එකට තමයි සුද්දා මං ආසම මචං. QR ඔප්ෂන් එක පට්ට ලේසි. හරිද? QR ඔප්ෂන් එක පට්ට ලේසි මචං. මේ QR ඔප්ෂන් එකෙන් තමයි මම පේ කරන්නේ. QR එක පට්ට ලේසි. easy cash උයි QR එකයි තමයි ලේසි. ඇයි බම් බෑන්ක් කාඩ් ගහන්න කතන්දර මුකුත් නැහැ. ඔන්න টপ අප් එක වැටුණා බා. කොච්චර ලේසිද බලපන්. හරිද? easy cash උත් මාර ලේසි. හරිද? ඔහොම ඉන්න ඔයාලට දැන් මචං easy cash top up පෙන්නන්න. easy cash තමයි මං ආසම. easy cash තමයි ස්පීඩ් මනේ දරුවෝ. easy cash තමයි මචං තප්පරයක් විතර යන්නේ. සල්ලි කැපිච්ච ගමන් තප්පරයක් විතර යන්නේ. ඔන්න මචං මේ දරු මට රෙෆරන්ස් නම්බර් එකක් දෙන්න. තව කීයක් හරි දාලා තව 5000ක් දාන්නකෝ. ඔයාලට දැන් පෙන්නන්නවා මචං ලංකාවේ කොහෙවත් නැහැ හොදේ මේ වගේ පේමන්ට් ඔප්ෂන් බැංක් වලින් ගෙවන්න කාඩ් වලින් ගෙවන්න ආපහු මචං එක එක විදියට වයි වාරණ විදියට ගෙවන්න. ඔයාලට ගියම් මේ මෙතන බැනර්ස් වල එන්න තියෙන ඉවෙන්ට් පෙන්නනවා මේ. එන්න තියෙන ඉවෙන්ට් මචං ඔක්කොම මේ අපි බැනර් එකට අප්ඩේට් කරනවා දැන් මේ ෆයිනල් ගෝල් බන්ඩල් මෙන්න මේ ගෝල් ක්‍රිමිනල් එක එන්නේ කවද්දි කියලායි මේ අප්ඩේට් වෙනවා හෙට වගේ වෙද්දි මචං. හරිද? එල කිරි. ඔයාලට easy cash දාන විදිය පෙන්නන්නම්. හරිද? easy cash දාන විදිය පෙන්නන්නම්. අනේ මචං මේ මොඩරේටර්ස්ලාත් මචං ස්පෑම් කරනවානේ. හැලෝ මචං මොඩරේටර්ස්ලා ස්පෑම් කරන්න එපා. හැලෝ මොකද්ද ඔය කරන්නේ? හරිද මේ ඔන්න මචං මෙන්න මේ easy cash බටන් එක මෙතන ක්ලික් කරපුවාම මෙතන ෆෝන් නම්බර් එකක් තියෙනවා. මේක සමහරක් වෙලට වෙනස් වෙන්න පුළුවන්. හරිද? සල්ලි දාන්න කලින් බලන්න වෙනස් වෙන්න කියන්නේ ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ මේ easy cash මේ අපේ මේ easy cash wallet එක මේක පිරුණොත් එහෙම මචං මේ පොඩි කතන්දරයක් තියෙනවනේ. එතකොට පිරුණොත් මචං අපි මෙතනට සමහරක් විට දැනට නෑ ඉස්සරහට මචං මෙතන නම්බර් එක මෙතනට සල්ලි දාන්න කලින් මෙතනට අනිවාර්යෙන් ලොග් වෙලා මෙතන නම්බර් එක බලන්න. හරිද? අනිවාර්යෙන් මෙතන නම්බර් එක බලන්න. ඒ අදාළ නම්බර් එකට සල්ලි දාපුවාම මෙන්න මේ මුදල් දැමීමේදී රෙෆරන්ස් නම්බර් එක අනිවාර්ය වෙන අතර එම රෙෆරන්ස් නම්බර් එක පහලින් ඇතුළත් කරන්න. ඒ කියන්නේ රෙෆරන්ස් නම්බර් එක මෙතන ගහන්න ඕනේ. හරිද? ඔබ මුදල් දැමීමේදී රෙෆරන්ස් නම්බර් එකක් නොලැබෙන්නේ නම් අනිවාර්යෙන් සල්ලි දාන්න එපා. රෙෆරන්ස් නම්බර් එක ඉලක්කම් 14කින් සමන්විත වන අතර 20යි 25 ඉලක්කම් වලින් පටන් ගනී. හරිද? ඔන්න ළමයි හරිම ලේසි. සල්ලි දැම්මට පස්සේ රෙෆරන්ස් නම්බර් එක හම්බෙනවා මෙන්න මේ අයුරින්. හරිද? මේ තියෙන 20යි 25න් පටන් ගන්න මේ තියෙන 20යි 25න් පටන් ගන්න අංක 14කින් මෙන්න මේ වගේ රෙෆරන්ස් නම්බර් එකක් හම්බෙනවා. ඔන්න මම මචං කෙලින්ම ඇඩ් ෆන්ඩ් දුන්නා. හරිද? ඇඩ් ෆන්ඩ් දුන්න ගමන් මචං මේ කෙලින්ම මචං රුපියල් 5000ක් easy cash කරේ මං. ඒ 5000ට අදාළ රෙෆරන්ස් නම්බර් එක මෙතන මචං ඇඩ් ෆන්ඩ් දුන්න ගමන් මචං මේක කෙලින්ම ඔන්න ඇඩ් වුණා. මාර ලේසි නේද? කමෙන්ට් එකක් දාන්න. පට්ට ලේසි නේද? හැලෝ පට්ටම ලේසි නේද? පට්ටම ලේසි නේද? හැලෝ කොල්ලනේ පට්ටම ලේසි නේද? හරි මං තව කීප දෙනෙක්ට දෙන්නම් ඈ. අම්බෝ කට්ටිය ID දානවා මචං. ඔන්න මචං ID එකක් සිලෙක්ට් කරගත්තා. ඔන්න මචං මේ බලපන් ඈ. easy cash එකේ තප්පර ගණක් මේක කැරගෙනවා සල්ලි ඔයගෙන් කැපෙනකම්. ඔයගෙන් සල්ලි කැපිච්ච ගමන් මචං අනිත් පැත්තට මේ টপ අප් එකේ ගිහිල්ලා ඉවරයි බා. මාරම ලේසියා. ඔන්න මචං හරි. මට අහුවෙන IDs ටිකට මන් දානවා ළමයියා. හරි මම ඒක ඇඩ් කරගත්තා දර. ඔන්න මචං ඔන්න මේ ඒ කොල්ලටත් වැටුණා. Belong, tell my thoughts to move along, push myself to be the best, die with no regrets, live with every breath, see my message start to spread, and I had so many dreams.